හයි අද වීඩියෝ එකකින් කතා කරන්නේ අතහැරීම. ඉතින් මේක හුඟක් වෙලාවට අපි අත්හරිනවා කියලා කරන්නේ අල්ලන් ඉන්න එක මිනිස්සුන්ව. ඉතින් දැන් කවුරු හරි verbally abuse කරාම කවුරු හරි ඔයාට ඔයාගේ personal life එකේ අපි හැමෝටම තියෙන personal life එකක්. ඉතින් ඒකේ boundaries තියෙනවා අපි හැමෝටම. එතකොට කවුරු හරි කෙනෙක් ඒක අනවශ්‍ය විදිහට ඒ boundaries නොතකා ඔයා කටවහගෙන ඉන්න නිසා එයා ඔයාගේ ජීවිතේ ඔයා ගන්න ඕනේ තීරණ එයා ගන්නවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතය තුළ ඔයා කටවහගෙන ඉන්න නිසා ඔයාට ඕන දේවල් ඔක්කොම කියලා යනවා. ඔයා මොකුත් රිප්ලයි කරන්නේ නැහැ. නැත්නම් ඔයාගේ කරුණාවන්තකම එයාගේ වැඩවල වල ප්‍රයෝජනයක් විදිහට ගන්නවා නම් මේ වගේ තැන්වලදී අපි ගොඩක් හර්ට් වෙනවා. අපි රිදව ගන්නවා. ඉතින් මේ වගේ වෙලාවලට තමයි මේ නිහඬව අතහැරීම කියන එක ගොඩක් වැදගත් වෙන්නේ. මේක මමත් ඉගෙන ගත්තේ අත්දැකීම් වලට වඩා මමත් සාමාන්‍යයෙන් අපි මොටිවේෂන් වීඩියෝස් දකිනවනේ. ඒව බලනකොට මට තේරුණා මේ දේවල් කියන එක ඇත්ත කියලා. මොකද මමත් කාලයකට කලින් කවුරු හරි මට මාව රිදෙව්වා නම් මම ගොඩාක් දේවල් ඒ අයට කරලා ඒ අය ආපස්සට මට තඹ සතයක්වත් නොදී මට ඒවා ඇදකුද කියනකොට මම ගොඩක් හර්ට් වුණා සහ මම ඒවට විරුද්ධව ඒ අයට දේවල් කිව්වා. එහෙම කරන්න එපා, ඒක වැරදි. ඒ වගේ දේවල් අපිට ඒ වෙලාවට වචන වලට පෙරලා ගන්න පුළුවන් විදිහට අපි කිව්වා. නමුත් එතනදි වෙන්නේ අපේ වචන වලින් අපි කේන්තිය පිට කරාට පස්සේ අපේ හිතේ ඒ කේන්තිය නැති වෙලා යනවා. සහ ඒ පුද්ගලයා නැවත අපේ ජීවිතවලට වෙනස් විදිහට ආවත් අපි ඒ අයව ආයි ඇක්සෙප්ට් කරනවා. හැබැයි නිහඬව සමුදෙනකොට අපි ඒ අයව අතාරිනවා ජීවිත කාලෙටම. ඒ වගේම තමයි ඒ අයව අපේ හිතේ යම්කිසි විදිහකට එයාගේ ඡායාරූපය එක තැනක අපි නතර කරගන්නවා. ගොඩක් වෙලාවට එයා verbally abuse කරන කෙනෙක් නම් උදාහරණයකට ඒ වගේ කෙනෙක් නම් අපි එයාට එයාගේ ජීවිතේ toxic relationships ඒ වගේම එයාගේ ජීවිතේ එයාට එළියට දාගන්න බැරි ගොඩාක් insecurities එයා විසින් එයා ජීවිතේ අල්ලන් හිටපු දේවල් එයාට තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් අපිට කොහෙත්ම අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ නැහැ කියන එක අපි ඔළුවේ තියාගත්තට පස්සේ එයත් එක්ක අපි ඊට පස්සේ ගනුදෙනු කරන්නේ ටිකක් වෙනස් විදිහට. මොකද අපි නිහඬව අතහරින නිසා. නමුත් අපි කෙනෙක්ට verbally දෙයක් කිව්වට පස්සේ හරි අපේ හිතේ තරහ අපි පිට කරාට පස්සේ ඒක නිකන් සෝඩා බෝතලයක් වගේ. ඒක කිව්වට පස්සේ කාලයත් එක්ක ගිහලා අපිට අමතක වෙන අපි මොනවද කිව්වේ කියලා. නමුත් අහගෙන හිටපු මනුස්සයාට ඒක සමහරට ජීවිත කාලෙට මතක තියෙන්න පුළුවන්. සහ එයා ඊට පස්සේ අපිව තඹසතේකට දාලා එයා අපෙන් පරිගන්න උත්සාහ කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා හොඳම දේ මිනිස්සෙක් ඔයාව රිදවනවා නම්, මිනිස්සෙක් ඔයාට ඩිස්රෙස්පෙක්ට් කරනවා නම්, මිනිස්සෙක් ඔයාගේ පර්සනල් ලයිෆ් එකට ඕනාවට වඩා ඇඟිල්ල ගහනවා නම් ෂේප් එකේ අතරින්න. ෂේප් එකේ අතරින්නේ මෙහෙම. අංක 1 පළවෙනි වතාවට කවුරු හරි ඔයාව උදාහරණයක් මේ ඩිස්රෙස්පෙක්ට් කරනවා කියන එක ගන්න. කවුරු හරි කෙනෙක් ඔයාට මොකක් හරි ඔයාගේ හිත රිදෙන වචනයක් කියනවා. නැත්තම් ඔයාව අව탁සේරු කරනවා. ඔයාව ගණන් ගන්න නැහැ. ඔයා කියන කෙනා වැඩක් නැහැ වගේ මට්ටමක නම් එයා දකින්නේ. පළවෙනි වතාවට ඔයාට ඒක ෆීල් වුණා නම් hina වෙන්න. hina වෙලා නිකන් ඉන්න දැනුන්නේ නැහැ. මට හැංගෙන්නේ නැහැ වගේ චේතනාව. අංක 2 ආයි දෙවනි පාර එක වෙනවා. එයා සමහරට එයා පුද්ගලයෝ ඉස්සරහදී ඒ දේ කරන්න පුළුවන්. නැත්තම් එයා ඔයාට පෞද්ගලිකවත් දේවල් කියන්න පුළුවන්. ඒ වෙලාවෙත් ඇහුන්නේ නැහැ, දැනුන්නේ නැහැ කියලා hina වෙලා ඉන්න. ඔයාට හිතක් පපුවක් නැහැ. ඔයා ගල් හදවතක් තියෙන. ඒගොල්ලෝ ඕන දෙයක් කිව්වත් ඔයාට ඒක අහගෙන ඉන්න පුළුවන් වගේ චේතනාවකින් ඉන්න. අංක 3 එතකොටත් තුන්වෙනි වතාවට කරත් hina වෙන්න. හැබැයි ජීවිත කාලෙටම අතාරින්න. ඒ මිනිස්සුන්ට දීලා තියෙන ආදරේ, ඒ මිනිස්සු වෙනුවෙන් තිබ්බ ගෞරවය, ඒ මිනිස්සුන් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ යම් කිසි විදිහකට එයා පව්, එයා මිනිස්සෙක් කියලා හිතපු එක
අයින් කරන්න. ඊට පස්සේ මේ මිනිස්සු වගේ ජීවිතේට ඇපියර් වෙනවා. හැබැයි ඔයා ජීවිතේ ප්‍රයොරිටි කරන්නේ වෙන දේවල් නිසා මේ මිනිස්සුන්ට ලොකු ස්ථානයක් ඔයගේ ජීවිතේ නැහැ. මේක පෞද්ගලිකව මම අත්විඳින එක. මගේ ජීවිතේ මම කිසිම මිනිසෙක්ට ආපස්සට වර්බලි කිසිම විදියකට ඇබියුස් කරන්නේ නැහැ. කිසිම මිනිසෙක්ට මම බනින්නේ නැහැ. කිසිම මිනිසෙක්ට තරහ ගිහින් කෑ ගහලා මම හර්ට් වුණා එහෙම කියන්නේවත් නැහැ. මම අද වෙනකන් කියන්නේ නැහැ එහෙම. මොකද මම එහෙම කියපු කෙනෙක්. ඒවයි මම පාඩම ඉගෙන ගත්තා. අපි සමහර ලාවට අපේ තියෙන ජීවිතේ රිදවනකොට අපිට ඒ තියෙන වේදනාව පිට කරාම මේ මිනිස්සුන්ට විහිළුවක් වෙනවා. ඉතින් ඒ නිසා මම ඒ විහිළුව තේරුම් ගත්ත නිසා මම අදටත් කිසිම මිනිසෙක්ට කිසිම විදිහකට වචනයක්වත් කියන්නේ නැහැ. නමුත් මගේ හිතෙන් මං අතාරිනවා. මම මගේ ජීවිතේ අද වෙනකොට ගොඩාක් දෙනෙක් අතෑරලා ඉවරයි. අතාරිනවා. අතෑරියොත් ආයි එකතු කරගන්න නැහැ, ලං කරගන්න නැහැ. ජීවිතේ කාලෙටම මං හිතන්නේ මේ මිනිස්සුන් මං අතෑරලා ඉවරයි. ඒ මිනිස්සු ආයි මගේ ජීවිතේට ආවත් මම hina වෙනවා, සංග්‍රහ කරනවා. හැබැයි මගේ හිතේ කිසිම විදියකට ඒ කෙනාට ගෞරවයක්, ආදරයක් නැහැ. ඉතින් කොටිම කිව්ව සමහරලාට ඒ වගේ මිනිස්සෙක් අවමංගල උත්සවයකට වුණත් මම සහභාගී වෙයිද කියන්න දන්නේ නැහැ. මොකද මට අවමංගල උත්සවයක් වුණත් මම ගරු කරන චරිතයකට යනවා මිසක් ගරු නොකරන චරිතයකට යන්නේ නැහැ. ෂේප් එකේ අයින් වෙනවා. ඒ මගේ විදිහ. ඉතින් ඒකට හේතුව අත්හැරීම. ඉතින් ඔබත් කවුරු හරි කෙනෙක් ඔබ රිදවනවා නම් ඔබට ඕනාට වඩා ඔයාගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහනවා නම් ඔයාගේ ජීවිතේ අවතක්සේරු කරනවා නම් ඒ වගේ මිනිස්සුන්ට නිහඬව සමුදෙන්න. ආයි ජීවිත කාලෙටම ඒ මිනිස්සුන්ට ගෞරවයක් ආදරයක් දෙන්න එපා හිතෙන්. පිටින් නම් ඔයාට hina වෙලා ගෞරවය ආදරය දෙන්න පුළුවන්. අපිට හැමෝටම වචන වලින් ලස්සනට ගොතන්න පුළුවන් මම ඒක වීඩියෝ වල කියනවා. එහෙම ගොතන්න කමක් නැහැ. එහෙම අපිට අව්‍යාජ මිනිස්සු වෙන්න වෙනවා සමහර මිනිස්සු ඉදිරියේ. නමුත් හිත ඇතුලෙන් කිසිම ආදරයක් ගෞරවයක් දෙන්න එපා. ඒක එතනින් ඉවරයි. බිඳුරම තමයි. ඉතින් අතර ගිහින් එන්න ඉක්මනින් හම්බ වෙන්න බලාපොරොත්තු